ඕනම කෙනෙක්ට ගෙදර ඉඳන් ලේසියෙන්ම මාසෙකට ලක්ෂයක විතර අමතර ආදායමක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් බිස්නස් අයිඩියාස් 5ක් ගැන කියලා දෙන්නද? කාන්තා පිරිමි ඕනම කෙනෙක්ට ලේසියෙන්ම කරන්නත් පුළුවන්. රැකියාවක් කරන කෙනෙක්ට පාර්ට් ටයිම් විදියට කරන්නත් පුළුවන්. ඉතින් අපි හැමෝම ආසයිනේ දියුණු වෙන්න උත්සාහ කරන කෙනෙක් විදියට ඔයාට මේ අයිඩියාස් 5 ගොඩක් වැදගත් වෙයි. වීඩියෝස් 5ක් විදියට කොටස් 5කින් මේ බිස්නස් අයිඩියාස් 5 මම ඕගොල්ලන්ට ගේනවා. ඉතින් මේ වීඩියෝ එකේ පළවෙනි අයිඩියා එක තියෙනවා. අංක 1. ස්ටේෂනරි බිස්නස් එකක් පටන් ගන්න. මේ බිස්නස් එක තමයි ස්ටේෂනරි අයිටම්ස්. ඒ කියන්නේ පොත්පත්, ලිපි ද්‍රව්‍ය, ගම්, කතුරු, පෑන්, පැන්සල් මේ වගේ දේවල් තොග මිලට අරගෙන කඩවල් වලට දාන එක සහ සිල්ලර මිලට විකිණීම. මේ ලිපි ද්‍රව්‍ය වලට හැමදාම විශාල ඉල්ලුමක් තියෙනවා. මේ ඉල්ලුම එන්න වැඩි වෙන එකක් මිසක් අඩු වෙන එකක් නෙමෙයි. ඔයා මුලින්ම පොඩියට පටන් ගන්න. ඉස්සෙල්ලාම පිටකොටුවට ගිහිල්ලා ඔයාගේ අතේ ඇති මුදලට තොග වශයෙන් මිලදී ගන්න පුළුවන් ස්ටේෂනරි අයිටම්ස් මොනවද කියලා බලන්න. කොළඹ පීපල්ස් පාක් එකට ගියොත් ඔයාට මේ පොත්පත්, ලිපි ද්‍රව්‍ය තොග මිලට මිලදී ගන්න පුළුවන්. ඔයා මුලින්ම මේ තියෙන ස්ටේෂනරිස් වර්ග ඔක්කොගෙම මිලදී ගන්න ඕනේ නැහැ. ඔයාට සල්ලි දීලා ගන්න පුළුවන් වර්ග 2-3කින් වගේ මුලින්ම භාණ්ඩ මිලදී ගන්න. උදාහරණයක් විදියට ඔයාට පුළුවන් මුලින්ම කතුරු සහ ගම් බෝතල් කියන ಜಾති දෙකෙන් පටන් ගන්න. ඒ වගේ මුලින්ම එක් වර්ගයකින් වර්ග 2කින් වගේ මිලදී ගන්න පුළුවන්. මුලින්ම බණ්ඩල් 1-2ක් වගේ අරගන්න. මුලින්ම සල්ලි තිබුණා ලොකු ස්ටොක් එකක් ගන්න යන්නත් එපා. මොකද ඔයා තාම ව්‍යාපාරය ආරම්භ කරලත් නැති නිසා ඔයාට වැඩිපුරම විකිනෙන්න මොනවද, අඩුවෙන් විකිනෙන්න මොනවද කියලා හරියටම අදහසකුත් නැහැනේ. ඔයා මුලින්ම මොකක් හරි අයිටම් එකකින් ලොකු ක්වොන්ටිටියක් ගත්තොත් ඒ අයිටම් එක එච්චර විකිනෙන්නේ නැති අයිටම් එකක් වුණොත් එහෙම ඔයාගේ සල්ලි ටිකක් හිර වෙලා තියෙයි. බිස්නස් එක පටන් ගත්තයින් පස්සේ ඔයාට පුළුවන් ටිකෙන් ටික ඔයාගේ ස්ටොක් එක වැඩි කරගන්න. මේ දේවල් ඔයාට සිල්ලර මිලට විකුණන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ ප්‍රදේශයේ තියෙන පොත් කඩ, කමියුනිකේෂන් වගේ තැන් වලට තොග විදියට දීලා මුදලක් උපයන්නත් පුළුවන්. ඔයා තොග විදියට දෙන්න අදහස් කරනවා නම් පොඩි ලාභ ප්‍රතිශතයක් තියාගෙන වැඩි ප්‍රමාණයක් විකුණන්න උත්සාහ කරන්න. වැදගත්ම දේ තමයි මුල කාලේ ලොකුවට ලාභ උපයන්න උත්සාහ කරන්න එපා. මුල කාලේ ඔයාටම කියලා හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න. ඔයා තොග විදියට බිස්නස් එක කරත්, සිල්ලර විදියට බිස්නස් එක කරත් මේ දේ ගොඩක් වැදගත්.